හොඳයි. අද අපි තෝරගත්ත ආටිකල් එකේ හෙඩින් එක එහෙම නැත්නම් ටයිටල් එකේ දීලා තියෙන්නේ කොහොමද? Fishing banned in several sea areas. several කියලා කියන්නේ කිහිපයක් කියන එක. කිහිපයක කියන අදහස. sea areas මුහුදු ප්‍රදේශ. එතකොට මොනවාද වෙලා තියෙන්නේ? සමහර මුහුදු ප්‍රදේශවල fishing banned. එතකොට අපි ඉස්සරත් කතා කරලා තියෙනවා මේ read with me series එකේ විශේෂයෙන් නිවුස් පේපර් වල හෙඩ්ලයින් යොදද්දී ඒවා හරියටම ග්‍රැමර් වලින් දාන්නේ නැහැ. ඒක ටිකක් අර කෙටි කරලා තමයි දාන්නේ. ෆිෂින් බෑන්ඩ් කියන එකට වඩා මේක අපි පැසිව් වලින් තියන්න ඕන එකක්නේ. දීවර කටයුතු තහනම් කරනු ලැබ ඇතනේ. කවුද කරන්නේ කියන එක මේකේ නෑ. එතකොට ඇත්තටම මේක ලියවෙන්න ඕන කොහමද? Fishing has been banned in several sea areas by the authorities ඒ වගේ. හරි. කොහොම වුණත් කමක් නැහැ. ෆිෂින් කියලා කියන්නේ මොකක්ද? දීවර කටයුතු, මසුන් නැල්ලීමේ කටයුතු. බෑන් කරනවා කියලා කියන්නේ to officially prohibit something. ඒ කියන්නේ කිසියම් දෙයක් නීත්‍යානුකූලවම තහනම් කරලා දානවා මෙහෙම කරන්න එපා කියලා කියනවා. එහෙනම් සමහර මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු තහනම් කර ඇත. අපි දන්නේ නැහැ ඇයි කියලා. ඉතින් ආටිකල් එක කියවලා බලමු. The current water levels වත්මන් ජල මට්ටම in the ලබුගම and කල්ටුවාව reservoirs ඒ කියන්නේ ලබුගම සහ කල්ටුවාව ජලාශවල වර්තමාන ජල මට්ටම sufficient to ප්‍රමාණවත් වෙනවා මොනවටද බලමු ensure සහතික කරනවා තහවුරු කරන්න and uninterrupted නොනවතී යන බාධා නොවුණු අඛණ්ඩ water supply එකක් ජල සැපයුමක් over the next 3 months ලබන මාස 3 එළබෙන මාස 3 පුරාවටම අඛණ්ඩ ජල සැපයුමක් සහතික කරන්න තරම් ප්‍රමාණවත් ජල මට්ටමක් තියනවා කොහෙද ලබුගම සහ කල්ටුවාව ජලාශවල පැහැදිලි නේද හරි even if මොනවා වුණත්ද there is no rainfall during that period. ඔය කියන කාලේ ඉදිරි මාස 3ක කාලය පුරාවට no rainfall කිසිම වර්ෂාපතනයක් නොතිබුණත් මේ தත්ත්වය තහවුරු කරන්න පුළුවන්කම තියනවා කියලායි කියන්නේ. මොකද ඒ තරම් ජල මට්ටමක් මේ වෙනකොට රැඳිලා තියෙනවා. කවුද මෙහෙම කියන්නේ? The Housing, Construction and Water Supply Minister. නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය කවුද සුසිල් රණසිංහ ස්ටේටඩ් ප්‍රකාශයට පත් කරා මම හිතන්නේ පළවෙනි වාක්‍යය පැහැදිලි මේ ඡේදෙටම වාක්‍ය දෙකයි තියෙන්නේ he stated that ඔහු ප්‍රකාශ කරා තවදුරටත් මොනවද බලමු although මොනවා වුණත්ද forecast අනාවැකි indicate අඟවනවා below average rainfall during the course of August to September although forecast indicate ඒ කියන්නේ අනාවැකි විසින් මෙන්න මේ විදියට පළ කරනු ලැබුවත් මොන විදිහටද පළ කරලා තියෙන්නේ below average rainfall average කියලා කියන්නේ සාමාන්‍ය මට්ටම below average ඒ මට්ටමට වඩා සාමාන්‍යට අඩු මට්ටමේ rainfall එකක් වර්ෂාපතනයක් අනාවැකි විදියට පළ කරලා තිබුණත් මොන කාලෙටද during the course of කියන එක අපි එකවර යොදනවා during the course of කියලා කියන්නේ කිසියම් කාල සීමාවක් පුරාවට කියන එක throughout a period of time මෙන්න මේ කියන කාලය පුරා during the course of කියලා අපිට ඕනම කාල පරිච්ඡේදයක් noun එක විදිහට තියන්න පුළුවන්. ඉතින් ඒකත් ඉගෙන ගන්න. එතකොට August to September ඒ කියන්නේ ඉදිරි මාස තුනනේ මේ අඟවන්නේ. Due to the El Nino phenomenon. El Nino කියන සංසිද්ධි phenomenon කියලා කියන්නේ සංසිද්ධිය. El Nino සංසිද්ධිය නිසා එළබෙන අගෝස්තුවල සිටන් සැප්තැම්බර් වල කාල පරිච්ඡේදය තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් එනවා කියලා ફોකාස්ට් කරලා තිබුණා උනත් මොකද්ද වෙන්නේ කියලා බලමු. assessments තක්සේරු එහෙම නැත්නම් ඇගීම් conducted by කවුරු විසින් කරන ලදද කියන එක experts කියලා කියන විශේෂඥයෝ of the National Water Supply and Drainage Board. ඒ මොකක්ද? National Water Supply and Drainage Board කියලා කියන්නේ ජාතික ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය කියන එක. හරිනේ? ඒතර ඒගොල්ලෝගේ එක්ස්පර්ට්ස්ලා කරපු ඇසෙස්මන්ට් වලින් මොනවද කියලා තියෙන්නේ? confirm that ඒ assessment confirm කරලා තියෙනවා තහවුරු කරලා තියෙනවා the current water storage වත්මන් current කියලා කියන අපි ඉස්සෙල්ලත් ඉගෙන ගත්තනේ වත්මන් water storage level
ජලයේ ගබඩලා තියෙන මට්ටම ජල ගබඩා මට්ටම ඉඳ ලැබු ගමන් කල්ටු our reservoirs ඒ ජලාශ දෙකේ are sufficient ප්‍රමාණවත් ensure an uninterrupted water supply over the next 3 months අපි ඉස්සෙල්ලා කතා කරා. එමෙතුමා කිව්වේ මේ අදහස තමයි. ඉතින් එලිනෝ සංසිද්ධිය නිසා ඉදිරි මාස 3 කාලයේ සාමාන්‍යට අඩු වර්ෂාපතනයක් ලැබුණොත් දැන්ට තියෙන ජලයේ ප්‍රමාණවත් ඉදිරි මාස 3ට අඛණ්ඩව ජල සම්පයුම කරන්න කියලා නෙමෙයි කියන්නේ. පැහැදිලිද? හරි. අපි ඉක්මනටම ඊළඟ ඡේදෙත් බලමු. He further noted that ඔහු තවදුරටත් සඳහන් කළා මොකක්ද? No decision තීරණයක් නැහැ has been taken කිසිම තීරණයක් අරගෙන නැහැ මොනවා කරන්නද to enforce water cuts enforce කරනවා කියලා කියන්නේ to officially introduce a rule or restriction එක කියලා කියන්නේ කිසියම් දෙයක් පනවනවට. ඒතර water cuts කියලා කියන්නේ ජල කප්පාදු තත්ත්වයක් පනවන්න කිසිම තීරණයක් මේ වෙනකොට අරගෙන නැහැ කියලා මෙයා ඇමතිතුමා කියනවා. adding that මෙහෙමත් add කරලා ඒ කතාවට මොකද්ද? The authorities අධිකාරීන් විසින් do not anticipate අපේක්ෂා කරන්නේ නැහැ. anticipate කියලා කියන්නේ අපේක්ෂා කරනවටනේ. any risk කිසිම අවදානමක් අපේක්ෂා කරන්නේ නැහැ over the next 2 months එළබෙන මාස දෙක පුරාවටම. however කොහොම වුණත් එහෙම වුණත් he cautioned that caution කරනවා කියලා කියන්නේ මොකද්ද? අනතුරු අඟවනවට to warn someone about possible danger වෙන්න පුළුවන් අනතුරක් ගැන කිසියම් කෙනෙක්ට අනතුරක් අඟවන එකට තමයි අපි caution කරනවා කියලා කියන්නේ. ඒක verb එකක් විදිහට use කරන හැටි ඔයා බලන්න. however he cautioned that the situation could change මේ කියන தত্ত্বය වෙනස් වෙන්න පුළුවන් මොකක් මතද depending on මොකක් මතද future weather condition අනාගත කාලගුණ තත්ත්වයන් අනුව. හරි. ඊට පස්සේ furthermore තවද ඩොක්ටර් රණසිංහ මෙයාතුමාගේ නම ඔයාලට මතක ඇති has urge කරනවා කියලා කියන්නේ මොකද්ද? to strongly advise or request එක්ක දැඩි ලෙස ඉල්ලා සිටිනවා එහෙම නැත්නම් දැඩි ලෙස අවවාද කරනවා දැඩි ලෙස ඉල්ලලා සිටිනවා මෙතන කාගෙන්ද? the general public සාමාන්‍ය මහ ජනතාවගෙන් ඇමතුමා මෙහෙම ඉල්ලීමක් කරලා තියෙනවා මොකද්ද? to use water ජලය භාවිතා කරන්න responsibly responsible කියන වචනේ වාදාන responsibly ඒක adverb එකක් කරලා use water responsibly වගකීමක් ඇතිව වගකීම් සහගත ලෙස ජලය භාවිතා කරන්න අර පිටිවැස්නෙන් භාවිතා කරන්න කියලා මේ කියන්නේ කොච්චර කාලයක් වෙනකන්ද until තුරු the dry weather condition මේ වියලි කාලගුණික තත්ත්වය is වෙනකන් ඒ කියන්නේ පහව යන තුරු නැති වෙලා යන තුරු කියන එක. ඒ කියන්නේ is වෙනවා කියලා කියන්නේ to become less severe පහව යනවා කිසියම් දෙයක බරපතලකම අඩු වෙනවා කියන එක. පැහැදිලි නේද? හරි. අන්තිම වාක්‍යයේ ඡේදය Several parts of Sri Lanka ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ are already experiencing experience වෙනවා කියලා කියන්නේ අත්විඳිනවා අත්දැකීම් ලබනවා මේ වෙනකොටත් already මේ වෙනකොටත් අත්දැකීම් ලබමින් ඉන්නවා මොනවද severe dry weather condition ඊටම දැඩි වියලි කාලගුණ තත්ත්වයන් අත්මිදමින් ඉන්නවා ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශ with farmers reporting that එතකොට with farmers reporting මොකක් එක්කද මේ farmers reporting that ගොවියෝ වාර්තා කරලා තියෙනවා මොකද්ද number of water sources කියලා කියන්නේ ජල මූලාශ්‍ර number of water sources ජල මූලාශ්‍ර ගණනාවක් have dried up වියලී ගිහිල්ලා causing හේතු වෙමින් මොනවටද causing damage ඒ කියලා කියන්නේ අනතුරකට හේතු වෙමින් මොකක්ද අනතුර to cultivation lands කියලා කියන්නේ වගා බිම් වලට දැන්ටත් අනතුරු කියලා කියන අතර වගා බිම් වලට හානිනේ එතකොට මේ වෙනකොටත් වගා බිම් වලට හානි සිදු වෙමින් සමහර ජල මූලාශ්‍ර වියල්ලා ගිහින් කියනවා කියන එකත් මේ වෙනකොට ගොවියෝ report කරලා තියෙනවා ඒකත් එක්කම තමයි මේ කතාව මේ කියන්නේ පැහැදිලි නේද meanwhile ඒ අතරතුරේදී the Fisheries and Aquatic Resources Department දීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව has suspend කරනවා කියලා කියන්නේ to temporary stop తాවකාලිකව අත්හිටුවලා තියෙනවා මොකක්ද
fishing activities දීවර කටයුතු in several sea areas සමහර මුහුදු ප්‍රදේශවල. ඔන්න දැන් ඔයාලට මතක් වෙන්න ඕන අපේ heading එක අපි අද කතා කළා. ඇත්තට මේ දක්වා heading එක සම්බන්ධ එකක් තිබුණේ නැහැ. අර ජලාශ දෙකේ ජල මට්ටමත් එක්ක ප්‍රශ්නේ අපි කතා කළේ. ඔන්න දැන් තමයි heading එකට අදාළ වාක්‍යයක් එන්නේ. එතනින් හැබැයි article එකත් ඉවරයි. in several sea areas until further notice. until further notice අපි හරි ලස්සන සිංහල යෙදුමක්. until further notice නැවත දැනුම් දෙන තුරු. නැවත දැනුම් දෙන තුරු දීවර කටයුතු අත්හිටුවලා තියෙනවා සමහර මුහුදු ප්‍රදේශවල due to කුමක් හේතුවෙන්ද warning of අනතුරු ඇඟවීම of මොනවාද strong winds කියලා කියන්නේ දැඩි සුළං කටයුතු තද සුළං කියලා අපි කියන්නේ and rough seas කියලා කියන්නේ රළු මුහුදු තත්ත්ව අහලා තියෙනනේ සිංහලෙන් ඕන තරම් දැඩි සුළං සහ රළු මුහුදු තත්ත්වයන් නිසා අනතුරු ඇඟවීම නිසා කවුද එහෙම අනතුරු අඟවන්නේ සාමාන්‍යයෙන් කලගුණ දෙපාර්තමේන්තුව ඒක තමයි කියන්නේ issued by the meteorology department කියලා. ඉතින් ඒ කලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම එක්ක තමයි මේ සස්පෙන්ඩ් එක කියන්නේ කෙටි කාලින නැවතීම කරලා තියෙන්නේ දීවර කටයුතු වල. අපි read with me series එකට පොඩි අතිරේක එකතු කිරීමක් කරලා තියෙනවා. ඒ තමයි එදිනෙදා අපි සාකච්ඡා කරන ආටිකල් වල අමාරු වචන සහ එහෙම නැත්නම් විශේෂ යෙදීම් ඉංග්‍රීසි වල වෙනම ස්ලයිඩ් එකකින් අපි වට ඉදිරිපත් කරනවා. ඉතින් මේ තියෙන්නේ අපි මේ විදිහට අද කතා කරපු ආටිකල් එකට අදාළ යෙදීම් කීපයක්. මේ ගැනත් ඔයාගේ අවධානය යොමු කරලා ඔයාගේ ඉංග්‍රීසි වර්ධනය කරගන්න උත්සාහ කරන්න. Thank you.